hello යාළුවනි. ඉතින් ඔන්නද අපි තවත් අලුත් වෙනස් විදිහට challenge එකක් අරන් ආවා. අපි අද guess the word challenge එකක් කරන්නේ. ඒ කියන්නේ අපි පොත් දෙකක් දෙනවා. ඉතින් පොත් දෙකේ අපි දැන් වචනයක් කියනවා. ඒ වචනේ විනාඩියක් ඇතුළත හොයන එක තමයි ජයග්‍රහණය කරන්නේ. ඉතින් මේක තරඟවට අපි තරඟවට තුනක් තියෙන මුලින් අක්කල දෙන්න තමයි තරඟ වටේ කරන්නේ. ඊළඟට මායමෝයි ඊට පස්සේ අපි දෙන්නෙන් දින එක්කෙනායි අක්කල දෙන්නගෙන් දින එක්කෙනා අතර තව තරඟ වටයක් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි challenge එක වෙන්නේ. මම හිතනවා ඔයාලා මේ සෙල්ලම පොඩි කාලේ කරලා තියලා අර පොත් දෙකකින් වචනයක් හොයලා කියලා ඒකේ මුලින්ම හොයන කෙනා තමයි මේක දිගින් ඉතින් වෙනකින් බලමු කොහොමද challenge එක වෙන්නේ කියලා. ඒ වගේම channel එක අලුත් කරන channel subscribe කරලා එකතු වෙන්න. දැන් යන් අපේ අද වීඩියෝ එකට. ඉතින් අපි මෙන්න පුරවැසි පොත් එකෙන් තමයි කරන්න යන්නේ. ඊබා නම් ඇසල පුරවැසි පොත් දෙකක් හොයාගත්ත කොහොම මාරුද? ඉතින් මේකෙන් තමයි අපි අද වීඩියෝ challenge එක පටන් ගන්න යන්නේ. අපි නම් මුලින්ම අක්කල් දෙන පොත් දෙක දෙමු. ඕකේ වල කැමති පාඩමක් හොයාගන්න. දෙන්න මේක පාඩමක් හොඳේ. නැත්නම් ඔබ පාඩමක් කියපන් දිනුවා. ඔය දාගන්න කියන්නේ පාඩම. නෑ එක වචන අමාරු මූ නම් ඇසල ඉන්නේ පොඩි එක. ඉතින් අපි උන් අහන්න. ඕකේ වැඩිම පාඩම ලොකු පාඩමක් තෝරලා දීපන් මේ කට්ටියට. පිටු 29. ලොකු පාඩමක් තෝරලා දීපන්. ඒක මුළු පිටුව පාඩම නෑ පිටුවන්නේ. පිටු දෙක. මේ පැත් මෙහෙම දෙකක්. පැති දෙකක් යාළුවනේ මෙන්න එහෙම පැති දෙකක් අපි වචන දෙන්න යන්නේ. පොඩ්ඩයි පොඩ. මම ලයිට් එක කරපන්. පැති දෙකක්. ලයිට් එක ටින් දාපන්. පැති දෙකක් අපි වචන දෙනවා හොයන්න ඔයගොල්ලන්ට. හොඳ පොඩි අමාරු වචන දෙකක්. පැති දෙකක් ඒ කියන්නේ මෙහෙම. මෙන්න මේ පැති දෙකෙන් අපි වචන හදන්නේ වචනේ පැති දෙකේම තියෙනවා. දෙකෙන් කොහමද හොයන්න ඕනද කියලා නැත්නම් එක ඇත්තේ. මේක හොඳයි. වචන වැඩිින් තියෙන පැත්තක් වෙල් දීපන්. ඒක මේක තමයි තියෙන්නේ. 118 පිට වෙලව. 118 වෙල් එක. ඉතින් අපේ මේ මාසෙට ඩයල් එක ඉතින් මූකින් තමයි අපි දැනගන්න ඕනේ ඉතින් බලමු. හරිද? ඕකේ අමාරු වචනේ තෝරපන්. උඹ ස්ටොප් වොච් එක පොඩ්ඩක් ඉන්නවා අපි ස්ටොප් වොච් එක හදාගමු. විනාඩියක් අපි දෙනවා මේ කටට කාලය. යම්මට අතතර දීලා වැඩි පටන් ගමු නේද? අපේ කවුද වැඩ? ඌ පිස්ස ගණන් ගන්න එපා. ඔන්න යම් ස්ටොප් වොච් එක තියබා අන්න ස්ටොප් වොච් එක උඹ වචනය කියපන් අමාරු වචනය හොයාගත්තා දැම්ම කියන්න එපා හොයාගෙන තියන්න අමාරු වචනය මූ පොත කියව මේක. එතකන් පොත කියවන්න බෑ වෙල පිට අපෙල්ල වෙන උඹ කලමාර අල්ලගෙන මම වචන පෙළ ගන්න පිටුව පෙළගෙන. පිටුව පෙළ ගන්න මේක හොඳයි. 118. ඒ ඒක අර කියුවා. කියවුනේ බලන් හිටිය විතර. එයාට හොඳයි. කී 119. කසිනා අපි දෙමු හරි පොත් දෙක දෙන්න ඕ වීඩියෝ කරන්නේ. යාළුවනේ මම වචනයක් හොයාගත්තා මේ දෙක. ඔව් මේක ඕනේ ඔය දෙකෙන් කැමති එක තියෙනවා ඔබ ස්ටොප් වොච් එක ඔන් කරන්න බලපන් ඔන්න යන්නේ දැන් මොන කරන්න එපා වචනේ තමයි සලසුන් ඔය විනාඩිය දෙන්න යාළුවනේ විනාඩියක් ඇතුළත යන්න හරි අක්ක හොයාගත්ත මේ අක්ක අපි දැන් මේකේ තරකට තුනක් තියෙනවා මෙන්න දෙකක් ඉන්න එක තමයි ඊළඟට ඉන්නේ ඉතින් අපි තව වචනයක් හරිද? වීඩියෝ කියන්නේ. අමාරු වචන හොයාගත්තනේ දැන් ඉතින් අපි දෙන්නට වචන වල දෙන්නේ මේ දෙන්න අමාරු වචනයක් ඉතින් අපි දෙන්නගෙන මේක තරඟට තුනක් තියෙන. ඒ කියන්නේ තුනෙන් දෙකක් දෙන්න එක නෑ තමයි. ඔන්න හරිද? පොඩක්. කොහෙන්ද කියපනවල? අරුඹ කියපන්. වචන කියපන්. ස්ටොප් වොච් එක ඔන් කරලා. අදීක්ෂණය. අදීක්ෂණ. when hari iting ini තරඟට අපේ ජයග්‍රහණය කරන්නේ අපේ හංසි අක්කා. ඉතින් දැන් වට දෙකෙන් දෙන්න දෙකක් ජයග්‍රහණය. මේක අවසාන තරඟ වටේ බලමු මේක කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. ඒක වචන කියන්න මල්ලි. කියන අවසාන තරඟ වටේ යාළුවනේ ඉතින් අපි අවසාන තරඟ වටේ බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. දැන් මම වචන හොයාගෙන යනවා.
මොකද අවසන් තරඟට ජයග්‍රහණය කරයිද? බලාපොරොත්තු තියෙනවා. ඔබතුමිය. බලාපොරොත්තු තියෙන බලමු. ඉන්දියා පාකිස්තානය වගේ අර උදාපන දාරයට ඉන්න යාළුවනේ. ඌ ලෙඩ වෙලාද? පිටුව කියන්නේ. වචනයක් කොහොමද? මොකද කියන්නේ? වචනයක් හෙව්වද? පිටුව තමයි ඔය වටිනකම් හල් තියෙන්නේ. නේතර දැන් දීපකවලද මේ පොත දීලා 16 නේ පිටුව වල ගන්න. කියන බල. ගිහින් ඉතින් තමන් පෙරගත්තේ නැහැ. හරිද? 1 2 3 වචන කීයද? මාට්ටු බුබි. මාතෘ. දැන් තරඟ කරනවා. වචනම. අවසන් තරමට මෙන්න ඔබ පේන්නේ නැහැ මෙතෙන්. හරි හරි යාළුවෝ මෙන්න මාතෘ භූමි හොයලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපේ පළවෙනි තරඟට ජයග්‍රහණය කරන්නේ අපේ හංසයාට. Congratulations. ඔබතුමීට සිටු වෙන අපේ තරගෙන් අයින් වෙන්න. අපේ නා යාළුවනේ අපේ දෙවෙනි තරඟට යන. ඒ කියන්නේ මමයි පොඩි එක. අපේ දිනුවා මල්ලි. උත්තර තරඟට අපි නම් ඒකට ගිහින් බලමු. ඒක ජයග්‍රහණය කරන්න කවුද කියලා. හරි යාළුවෝ දැන් ඔය වචන කොහෙ? දැන් මේ කටේ වචන හොයන් දීලා දෙන්නේ අපි. ගෙම්මට හොයන්න ඕලා. අපි ඉතින් අපිට මා සිම්පල් දෙයක් නේ. අපි වීඩියෝ කරා. 35 පස්සේ විදිහට පොත අර දෙවුවද? ඔව්. හරි එහෙනම් ස්ටොප් වචන කිය. ස්ටොප් වචන කරන්නේ. මේ විදිහට දෙන්නේ. හරි. ඔව්. මේ විදිහට දෙන්නේ. සංස්කෘතික. යාළුවෝනේ මේ දින තමයි හොයන්නේ ඉතින්. ආඩේ අපි මානේ තමයි කියන්නේ. යාළුවනේ මේ පොඩි එකම හොයාගත්තා. අම්ඩන්. වැඩෝ. අර ඊළඟට මම දෙන්නේ. තාතරකට දෙකක් තියෙනවා. කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. වචන වල දෙන්න අපිට. ඔහේ මම කියලාද? එකදී පහන්නේ. ඉතින් උඩ පොත් දෙන්න එපා. අමතක කරා. ඌ වචන කියව ගන්න. මූ පිස්ස මේ. පොඩ්ඩක් දෙකතද කරන් මහමීර. Oh my god! Wow! සින්දුවක් කිය. හිඳේ ඉරත්තර. ලයිට් එන්නේ උන. අපි කැමරාව නැවත බාර දුන්නා අපේ අක්කාට වචන ගියා ගෙම්මට. මේ ආරක්ෂා. අඩෝ මේ බලන් ඉන්න බා. තානේ ඒ යාළුවෝ එක දින්න මේ. ජයග්‍රහණය කරලා මට දෙන්න. මං අන්තපරා දුන්නා. මට දුක. පොඩේ තියෙන්නේ. දැන් අක්කගේ මල්ටි කැදර. ඔය අක්කන් දින්නේ. යාළුවනේ දැන් අක්කගේ මල්ටි කැදර දැන් තරංග වට. ඉතින් තරඟට තියෙන්නේ. වට තුන ඉවරයි. හරි. පොඩි අක්ක වචන පොල් දෙන්න මේක. අක්කගේ මල්ටි කැදර කියන්නේ කියන්නේ. මල්ටි මොකක්ද කියන්නේ? මට වැරදිලා ඔව් හතරේ බාරයි. සෙසුවා. අක්කර මොකක්ද? අක්කර දිනේ මල්ටි බාර දෙන්න. දැන් මට අර දීලා පටන් ගන්නවා. හතරද දීලා. වෙනවට කරකට පටන් ගමු යාළුවනේ. බිස්කට්. හරි? පොඩ්ඩක් ඉන්න. අන්න පොඩ්ඩක්. උද්ඝෝෂණ හරියට. ඉරාව තිබ්බා. ඔයලා උඹලට නම් පේන්නේ බෙල්ල. උනාට අක්කා ඒක අපේ දැන් දෙවෙනි තරඟට. දැන් එක තරඟටක් ඉවරයි නේ. අවුල් දෙන්න. අවසාන තරඟට දෙවෙනි තරඟට. ඉතින් තුනෙන් දෙකට කට්ටේ කවටි අදින්න ඉවරයි. ඉතින් මේකෙන් දෙවෙනි වටේ. ඉතින් කොට දෙකක් දෙන්න කියලා තමයි ජයග්‍රහණය කරන්න බලමු. පුතුන් ඉඳන් ජයග්‍රහණය ආසන්නට ඇවිල්ලා මොකෝ කියන්නේ. හරිද? අඛණ්ඩව. අඛණ්ඩව.
නේ වැඩි වටන්න තියෙන්නේ. කැමරාව පොඩ්ඩක් පොඩි සීන් එකක් ගණන් ගන්නකෝ. හරිද? හරි ආවුනේ. අද දවසේ වැඩිම වචන කෝලියක් හොයාගත්තේ 500ක්. මේ ඉතින් ඒ විදිහට අපේ වීඩියෝ එක ඉවරුනේ. ඉතින් channel එක කියන channel subscribe කරන්න. ඉතින් තව අලුත් වීඩියෝ එකක් ඉස්සරහින් තියෙනවා. එහෙනම් ජය වේවා.